සහෝ ධාවන පතයක රේස් එකක් දුවන තරඟකාරයෙක් නොසිතූ වෙලාවක පරාජයට පත් වෙනවා. ඒ වෙලාවේ එයාට ඔප්ෂන් දෙකක් තෝරගන්න තියෙනවා. පළවෙනි එක. ඊළඟ වටේට මීට වඩා හොඳට පුරුදු වෙලා සාර්ථකව ඒ තරඟයේ ජයග්‍රහණය කරා මුහුණ දෙනවා. එතකොට දෙවැනි එක. මේ තරඟය දැන් ඉවරයි. ඒ නිසා මම මෙතනින් නවතිනවා. ඔයා හිතන්නේ එයා තෝරගන්න ඇත්තේ මොන අංකය කියලා. එයා තෝරගන්නේ අංක 1. මෙයා අදිෂ්ඨානයක් තියාගන්නවා ඊළඟ තරඟ හොඳට පුහුණු වෙලා මේ ගේම් එක ගහනවා කියලා. ඉතින් මෙයා කරන්නේ මෙයාගේ පුහුණු වෙන කාලය තව තවත් වැඩි කරන එක. එයා මේ ගේම් එක ගහනකොට එයාට සිද්ධ වෙනවා රෑදවල් නැතුව කැප වෙන්න. ඒ ක්‍රීඩකයාට පුළුවන් වෙනවා අන්තිමේදී එයාගේ තරඟයේ ජයග්‍රහණය කරා යන්න. අපේ ජීවිතෙත් මෙන්න මේ වගේ තමයි. සෑම කඩා වැටීමක්ම ශක්තිමත්ව නැගිටින්න අවස්ථාවක් කරගන්න. ඒක තීරණය කරන්න ඕනෙත් අපිම තමයි. Decision is yours. තීරණය ඔබ සතුයි. Okay. Good advice.